අපි හැමෝම ජීවිතේ ගොඩක් වෙලාවට ෆේල් වෙන්න, පරාජය වෙන්න බයයි. ඉතින් පරාජය ගැන කතා කරනවා නම් මම කදිම පුද්ගලයෙක් ගැන කතා කරන්නම්. එයා තමයි කර්නල් සැන්ඩර්ස්. කර්නල් සැන්ඩර්ස් කියලා කියන්නේ KFC ආයතනයේ නිර්මාතෘ. අපි කියනවා KFC ආයතනයේ ෆවුන්ඩර්. කර්නල් සැන්ඩර්ස් ගැන කතා කරනකොට එයා ජීවිතේ 1000 times, ඒ කියන්නේ 1000කට වැඩි ප්‍රමාණයක් එයා ජීවිතේ ෆේල් වෙච්ච පුද්ගලයෙක්. ඉතින් කර්නල් සැන්ඩර්ස් මේ KFC ආයතනය පටන් ගන්න ඕන වෙලා හිතලා තියෙද්දි එයා හදපු මේ ෆුඩ් රෙසිපි එක අපි කියන මේ කෑම වට්ටෝරුව ඒක හදලා මිනිස්සු දහස් ගණනකට එයා ගිහලා පෙන්නනවා මේක හොඳයිද මේක රහයිද මේක මම දැම්මොත් මිනිස්සු මේ රහ කර කර කයිද එයා අවුරුදු 60 වෙනකම් දිගටම මෙයා උත්සාහ කරනවා මේ හැම වෙලාවකම එයා පරාජය වෙනවා හැබැයි කර්නල් සැන්ඩර්ස් කවදාකවත් මේක අතහැරියේ නැහැ අවසානයේදී මෙයා මේ අවුරුදු 60 වෙද්දී තමයි මෙයා මේ සාර්ථකත්වයට පත් වෙන්නේ. අවුරුදු 60 වෙදි තමයි මෙයාගේ මේ ෆ්‍රැන්චයිස් ඔපරේෂන් එක සහ KFC ආයතනයක අවුට්ලට් එකකින් පටන් ගන්නෙ මෙන්න මේ අවුරුදු 60 වෙදි. ඉතින් ඔබට මතක තියාගන්න දෙයක් තියෙනවා. කර්නල් සැන්ඩර්ස් අවුරුදු 60 වෙනකම්ම එයා පරාජය වුණා. මිනිස්සු එයාව රිජෙක්ට් කරා. මිනිස්සු එයාට මේක එපා කිව්වා. සමහරකව මේක කරන්න එපා කියලා. ඉතින් මෙයා කවදාවත් මේක අතහැරියේ නැහැ. අවසානයේදී KFC කියන ආයතනය ඔබ දන්නවා ලෝකෙ කොහෙ ගියත් KFC අවුට්ලට් එකක් ඔබට දැක ගන්න පුළුවන් ඔබට ආහාර පාන එන්ජොයි කරන්න පුළුවන් සහ මිනිස්සු රස කර කන KFC එක අද මෙහිම තියෙන්නේ කර්නල් සැන්ඩර්ස් එදා අවුරුදු 60 වෙනකම්ම පරාජය වෙවි එයා ජීවිතේ අතාරින්න නැතුව පටන් ගත්ත ආයතනය තමයි KFC ආයතනය. ඔබට මට ඉගෙන ගත යුතු දේ තමයි කිසිම වෙලාවකට සමහරක් අද පරාජය වෙයි මේ පරාජය වෙච්ච දෙයක් ඉගෙන ගන්න. කර්නල් සැන්ඩර්ස්ත් එමය පරාජය වෙන්න එයා එකම දේ කරේ නෑ. පරාජය වෙන දේෙන් එයා යම් දෙයක් ඉගෙනගෙන දෙවනුවට ඒක නැවත කරේ නෑ. ඉතින් ඔබටත් එහෙමයි. සමහර වෙලාවට ඔබ අද පරාජය වෙයි. පරාජය වුණ හේතුව හොයාගන්න. හැබැයි දෙවන පාර ඔබ ඒක උත්සාහ කරද්දී ඒ පරාජය වෙච්ච හේතුව නැවතත් ඒක ලයි කරන්න එපා. ඉතින් කර්නල් සැන්ඩර්ස් වගේ සමහරට අද පරාජය වෙයි, හෙට පරාජය වෙයි. හැබැයි ඔබට අනිද්දා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරා යන්න පුළුවන්. ඉතින් මේ ජයග්‍රහණය කරා යන්න ඕන නම් කදිම උදාහරණය කර්නල් සැන්ඩර්ස් වගේ මහත්තුරු. ඉතින් මේ වගේ මහත්තුරු ලෝක සිසාරාම ඉන්නවා. මම නැවතත් කියන්නේ පරාජය විදිහට පිළිගන්නේ නැතුව ඒක ජයග්‍රහණය විදිහට අරගෙන ඔබ අනිවාර්යයෙන්ම ඒකෙන් යමක් ඉගෙනගෙන ඔබේ ජීවිතේ සැලසුම් වලට හදාගෙන අනිවාර්යයෙන්ම ඔබට ජයග්‍රහණී පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ස්තුතියි.